හඳට පෙනෙන අන්ධපුද්ගලයෙක් ගැන ලියවුණු ගීතය. මේක මේ එහෙම දෙයක් ගැන නෙවෙයි. අවංක ප්‍රේමයක පරිත්‍යාගයක් ගැන. මෙයාලා උසස් පෙළ අදහරන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්. කෙල්ල කැම්පස් සිලෙක්ට් වෙනවා. කොල්ල කැම්පස් සිලෙක්ට් වෙන්නේ නැහැ. මේ කොල්ල කියනවා පේරාදෙනියට ලස්සනට වහින වෙලාවට ඔයා තනියම කුඩේ යටින් යන්න එපා. ඔයාට ආදරය කරන, ඔයා ආදරය කරන කෙනෙක් එක්ක ගියාට මං තරහ නැහැ. ලතා මඩුළු වත විපාහක බලන්න. මේ ගීතය ගායනා කරන්නේ අමරසිංහ පීරිස් මහතා. සංගීතය ඩැනිස්ටර් පෙරේරා මහතා. මගේ පුංචි රෝසමලේ වැනි අග්‍රගණ්‍ය ගීත රචනා කළ දම්පික පණ්ඩාර මහතාට මේ ගීතේ නිර්මාණයට පාදක වුණු ලස්සන නිදන් කතාවක් තියෙනවා. ඒක ඔයාලත් හොයලා බලන්න. මතකය ගුලි කර මහවැලියට දමන්න. කාලයත් එක්ක මේ තරුණයට තේරෙනවා පාරවල් දෙකක ගමන් කරන අපි දෙන්නා තවත් එකට ඉන්න උත්සාහ කළොත් දෙන්නට මේක ලොකු වේදනාවක්. ඉතින් ඔහු අවසානයේ කියනවා මාවත් මගේ මතකයත් සදහටම අමතක කරලා නැවත ප්‍රේමයේ පිටුවක් කරනවා. මේ විදිහට ගලප ගන්න බැරි නොගැලපීම් දැනුමට දුක සහ පරාජය දරාගෙන නිහඬවුණු ප්‍රේමවන්තයින් කොතෙකුත් ඇතිද? මානොදකින් ඒ පුරහන ඔබට හැකියදකින්